Hello guys, ඉතින් ගොඩ කාලෙකින් වීඩියෝ එකක් අරන් එන්නේ. ඉතින් අද ඔයාලා thumbnail එක දකින්න නැති. ඉතින් අද රම්බොඩ දියාල බලන් තමයි යන්නේ. දැන් මම වැලිමුණේ දැන් නුවරඑළියට ආවා. නුවරඑළිය ගිගරි පාක් එක පැත්තේ ඉන්නේ. මෙතෙන් දැන් යන්න ඕනේ පේරාදෙණිය නුවර පැත්තට වෙන්න. පාරේ දිගේ යන්න ඕනේ. එතකොට අපිට හම්බ වෙනවා රම්බොඩ උමග. ඒ රම්බොඩ උමගත් එක්කම තමයි රම්බොඩ දියාල තියෙන්නේ. එතනින් කිලෝමීටර් 1කමාරක් විතර යන්න දෙන ඇතුළට. ඉතින් දැන් ඉන්නේ ගිගරි පාක් එක පැත්තේ. මගේ පිටුපස්සේ මේ පේන්න තියෙන ගිගරි පාක් එක. ඉතින් අද සෙනග අඩුයි ගොඩක්. ඔය කාලුගුණ අපදා එක්ක මිනිස්සු දැන් ගොඩක් එන්න බෑ. මේ පැත්තේ නායයන් මෙහෙම ගියා හද්දල ඔයාලා දන්නවා ඇති සමහර අය. ඉතින් ඒ නිසා ගොඩක් සෙනග එහෙම අඩුයි මේ ගිගරි පාක් එක පැත්තේ. ටිකක් වෙලා ඉතින් බලාගෙන හිටියා. ඉතින් අපි එහෙනම් යමු මේ පැත්තට. එහෙනම් අපි යමු. ඉතින් යාළුවනේ දැන් මේ ඇවිල්ලා ඉන්නේ නුවරඑළියේ තියෙන බොජුන් හලට. ඉතින් ඔයාලා දන්නවා ඇති ටවුන් එකේම තියෙන බොජුන් හල. ඉතින් ඔයාලා නුවරඑළිය යවට යනවා නම් ගමන් විමන් අනිවාර්යයෙන් මේ බොජුන් හලටත් ගොඩ වෙලාම යන්න. මොකද මේ කෑම මාරම රහයි. මං සෑහෙන වතාවක් මේකෙන් කාලා තියෙන ඉතින් නුවරඑළිය හෙට මෙහෙට යද්දි. ඉතින් මං කුරක්කන් කැඳ එකක් ඕඩර් කරා. ඒක 80ක් වුණා. ඒ වගේම ලැවරි එකක් ඕඩර් කරා. ඒක 60ක් වුණේ. ඉතින් කෑම රස වගේම මිලත් හරිම අඩුයි. ඉතින් ඔයාලත් අනිවාර්යෙන් කාලා බලන්න මේ නුවරඑළිය බොජුන් හලෙන්. ඉතින් අපි අපේ උදේ ආහාරය අරගෙන අපි යමු අපේ ගමනට. ඉතින් ඔයාලා වීඩියෝ එක අවසානයේදී රැඳිලා ඉන්න කියලා ආදරෙන් ඉල්ලනවා. එහෙනම් අපි යමු වීඩියෝ එකට එනවා. guys, මෙතනින් දන්සින් ඇල්ලර යන්න ළඟ මේ පාර දිගේ ඉතින් අපි යන්න ඕනේ පල්ලෙහා පාර කොළඹ පාරේ මේ පල්ලෙහා පාර අපි යමු එන ඉස්සරහට. ඒ පාරේ බස් එහෙම එනවා දන්සින් හන්දිය කියලා එහෙම බස් එහෙම යනවා. පාර බස් එකකින්වත් දැන් පුළුවන් දන්සින් ඇල්ල බලන්න. ඉතින් ඔයාලට පේනවා කි වටපිටාව දේවතු තියෙන්නේ. දේවතු වල මේ දස්වල පැල අලුතෙන් හදලා තියෙන්නේ. ඒ පැල හදලා දල් ගාන ගමන් තියෙන ටිකට. ඔන්න guys අපි රම්බොඩ දියාල්ල ගාවට ආවා. එහෙම නාය කියලා guys. ඔයාලට පේන්නේ නැති guys නාය ගිහිල්ලා තියෙන්නේ. ඉතින් guys මෙතන තමයි ඉස්සර ටිකට් කවුන්ටර් එක තිබ්බේ. නාය ගිහිල්ලා හරි වතුර පාරකට මං හිතන්නේ මොකක් හරි වෙලා ආය හදනවා. ඉතින් guys දැන් මේ මෙතනින් ඔයාලට එන්න පුළුවන් මේ පල්ලෙහා වෙන ඇති දින පොඩි පොඩි තියෙනවා. කලින් නම් තිබ්බේ එහා පැත්තෙන් එන්න. අද ආවෝ මහසරයි. Ticket exam. Yes. Turn right now. Come on. Thank you.
ඔයාලට පේනවා ඇති උණබට සෑහෙන පඳුරු තියෙනවා මේ වට පිටාවේ. ඉතින් guys ටිකට් එකක් තුනක් 50ක් guys. ඉස්සර 20යි ටිකට් එකක්. අද වතුර මාර පිරිසුදුයි. පොළ දාලා විනාශ වෙලා ටිකට් එක. ඉතින් guys මේ පැත්තේ යන්න පුළුවන්. රම්බුඩ උඩ පැත්තට බලන්න. මේ පාර කොටස බලන්න තමයි මේ පැත්තේ යන්නේ. මගේ විදිහට පේන තියෙන රම්බොඩ දියාල්ල. ඉතින් මම දැන් ඇවිල්ලා ඉන්නේ රම්බොඩ දියාල්ල ගාවට. ඉතින් ඔයාලට මේක ගැන පොඩි විස්තරයක් කරොත් එහෙම මීටර 109ක් මේක උසයි. ඒ වගේම ලංකාවේ 11 වෙනියට උසම දියාල්ල තමයි රම්බොඩ දියාල්ල. ලෝකයෙන් ගත්තොත් 729 වෙනියට උසම දියාල්ල තමයි රම්බොඩ දියාල්ල. ඉතින් මේ වගේ විදිහට පේන තියෙන මේ දියාල්ල තමයි. ඉතින් අදියර දෙකකින් මේ පැතුරුත් එක දියාල්ල කඩා හැලෙනවා. අර මගේ විදිහට පේන ඇති. මේ පැතුරුත් දියාල්ල කඩා හැලෙනවා. ඒ වගේම මේ පැත්තෙත් දියාල්ල කඩා හැලෙනවා. ඉතින් දැන් ටිකක් වෙලා හිටියා. අපි යමු ඊළඟට අපි තව යනවා දියල්ලක් බලන්න. ඔහොම ඉන්න වීඩියෝ එකත් එක්ක බලලා අපි ගිහලා බලමු මේ දියල්ලත් කොහොමද කියලා. අපි බලමු උඩ පැත්තට යන්න පුළුවන්ද කියලා. ගිහලා බලමු. ඉතින් අපි ආව උඩ පොයින්ට් එකට. උඩ ලස්සන view point එකක් තියෙනවා. ඉතින් ඔයාලත් ආවොත් අනිවාර්යෙන් මේ තැනට එන්න. ඉතින් ඔයාලා බලන්න එහා පැත්තේ ලස්සන කොහොමද කියලා මේක. ඉතින් පේනවා ඇති අපි කලින් ගියේ මෙතනට guys. මේ හර පල්ලෙහාට මේ පල්ලෙහා දිගේ ඇවිල්ලා මෙතනට ගියේ. ඉතින් මෙතනට දියාල්ල උඩ ඉන්න පේනවා වලට පේනවා ඇති. අදියර 3යි 4යි 5ක් විතර පේනවා. දියාල්ල කඩා හැලෙන. දියල්ල මෙතන තුවාලට පේනවා ඇති. මෙතන දියල්ල එනවා මේ පැත්තෙම. තේවත්තක් නැති. ඒ වගේම අර පැත්තට වෙන්න කොත්මලේ ජලාශය පේනවා. ඉතින් ඔයාලට පේනවා ඇති. කොත්මලේ ජලාශය අර පැත්තට වෙන්න. තව අර හිටනකන් තියෙනවා. මේ පේනවාද ලස්සන වටපිටාව. කොළඹ පාටයි බිල්ඩින් එකක්වත් නැහැ. අපි රම්බොඩ දියල්ල සමුදීලා අපි යමු ඉස්සරහට. ඉතින් guys වීඩියෝ ඉවර ගන්න බැරුණා. හදිසියෙන් පල්ලෙහාට එන්න වුණා. මේ බයික් එක අතට දාලා ගිහිල්ලා බයික් එකම මේ ඒකෙන් හදිසියෙන් එන්න වුණා. මේ වීඩියෝ ඉවර ගන්න බැරුණා උඩින්. ඉතින් ඔයාලා රම්බොඩ දියල්ල වීඩියෝ එක රස වෙන්න කියලා හිතනවා. ඉතින් අපි ඊළඟට යනවා ඩන්සින්නල්ල බලන්න. ඉතින් ඔයාලා ඔහොම වීඩියෝත් එක නැඳින්න. අපි යනවා ඩන්සින්නල්ල බලන්න. මෙතෙන් නම් මම ඔයාලට අර පෙන්න පාර දිගේ තමයි යන්න තියෙන්නේ. පොඩි කිලෝමීටර් ගානක් තියෙන. අපි යමු එහෙනම්. ඉතින් guys මේ වටපිටාව වලට පේනවා ඇති. මේ ඩන්සිනන් වතු ආය තමයි මේ දිගටම තියෙන්නේ.
guys මේ තියෙන්නේ ඩන්සින් බංගලෝ එකට යන පාර. ඉතින් guys බංගලෝ එක ඉතින් guys ඔයාලට වෙන්නේ නැති මේ වැටෙන්නේ ඩන්සින් නැල්ල. ඉතින් අද සෙනක ඉන්නවා අද තයි පොංගල් දවසක් නිසා. ඉතින් අදියර කීපෙකින් පල්ලෙහාට ආයෙ කඩාගෙන යනවා මෙතනින්. මේක පල්ලෙහාට නගම තියෙන සෑහෙන දුරයි. ඉතින් මෙතන තමයි ලස්සනම කොටස. මොකද පළලින් වැඩි නිසා ලස්සනට මේ ඩන්සින් නැල්ල පේනවා. එහෙනම් අපි යමු. කිලෝමීටර් 20ක තරණයෙන් පසු අපිට ඩන්සින් නැල්ල බලා ගන්න පුළුවන්. අපි යමු බලන්න. ටැගට්ටි සෑහෙන්න ඉන්න අද සයිපොංගල් දවසක් නිසා. ඉතින් guys අන්තිමේදී අපි ඩන්සින් නැල්ල බලන්නත් ආවා. මේ මගේ විලාසෙ පේන දින ඩන්සින් නැල්ල. ඉතින් guys පේන ඇති පළලින් වැඩි නිසා ලස්සන දියල්ල ඩන්සින් නැල්ල කියන්නේ. එහෙනම් අපි යමු guys. ඉතින් guys ඔයාලට පේනවා ඇති මේ හෝටන් ප්ලේස් වල වගේ ලස්සන කුරුවට හැදිච්ච ගස් තියෙනවා. බලන්න ගොඩාක් තියෙනවා මේ කන්ද මුදුනෙම වෙනකම් තියෙන කුරු ගස්සේ. ලස්සනට වටපිට හැදිලා තියෙන මේ ගස් මාර ලස්සනයි. ඉතින් guys වීඩියෝ එක රස විඳින්න නැති කියලා හිතනවා. ඉතින් දැන් මම හග්ගල්ට කිට්ටු වෙලා ඉන්නේ. ඉතින් වීඩියෝ එක ඉවර කරන්න හිටියේ ටිකක් වෙලා ගිහිල්ලා. ඉතින් වටපිටාව සිටින අනර්ම ආවා. ඉතින් වීඩියෝ එක ඉවර කරන්නත් බැරුණා. ඉතින් කොහොමද රම්බෝඩ් දියැල්ල සහ ඩන්සින් නැල්ල වීඩියෝ එක හොඳයි නම් අනිවාර්යෙන් ලයික් කරන්න. channel එක subscribe කරලා තියාගන්න. ඉස්සරහට කියන මේ traveling videos බලන්න. ඉතින් ආයෙ දවසක තවත් ලස්සන traveling video එකක් හම්බෙමු. එහෙනම් මගේ යාළුවෝ හැමෝටම ජය වේවා.